රයිට් අපි අද ආවා ස්ට්‍රීට් බර්ගර් එකේ බ්ලැක් අවුට් ක්‍රූ එකෙන් කරපු කාමීට් එකට ආවහම අපිට හම්බුණා එල්ලකොල්ලේ හසිර කියලා. ඉතින් හසිරගේ මේ බියුටිෆුල් ලීව් එක දෙන්නේ. මචං ලස්සන ලීව් එක අපිට පොඩක් කටින වගේ ලීව් එකේ චුටි විස්තරයක් දෙන්න කට්ටියට. මේ වාහනේ දැන් මම අරගෙන නම් අවුරුදු මේ පස්වෙනි අවුරුද්ද. මොකද මේක අයිකොනික් වාහනයක්. මොකද ඉවෝ කියන එක ටිකක් සාමාන්‍යයෙන් අයිකොනික් ලංකාවේ තාමත් තියෙනවා ඒක. ඒකින්ද ඉතින් දෙන්නේ නැහැ. තාමත් ඒ විදිහටම තියෙනවා ගත්ත අවශ්‍ය නම් කන්ඩිෂන් එක නෙමෙයි. පොඩ පාර්ට්ස් උත් තාම ඔරිජිනල් ඉවෝ. රයිට් පර්ෆෙක්ට්. ඉතින් අපිට පොඩ්ඩක් කියන්නකෝ ඔයා මොකද්ද ඉවෝ එකේ ආසම දේ? ඉවෝ එකේ මේ ඉවෝ හැම එකේම බොඩි ෂේප් එකට මම ආසයි. ස්පෙෂලි මේ ඉවෝ 4 එකේ මේ ෆොග් ලයිට් එක ඇවිල්ලා තියෙන විදිය ඒකට මම පොඩ්ඩක් ස්පෙෂල් කැමතියි. දැන් අපි ගොඩක් අය ඊවෝ කියන්නේ ඇත්තටම මම කාර් කල්චර් එකේ ජොයින් වෙන ඕන එකද කාර් කල්චර් එක බැලුවත් කවුරුද දන්නවා හරි ඊවෝ එක. ඒත් ඉතින් ගොඩක් අය ඊවෝ එක ගැන දන්නේ නැති දෙයක් මොකද්ද? ඉවෝ එක දන්නේ නැති දෙයක් කියන්නේ මචං දැන් මේ ගොඩක් අය Lancer CK1 CK2 වලටත් evolution කියනවා. බැච් එක එහෙම ගාගෙන ඒක ඉතින් ඒ ඇත්තම කොල්ලෙක්ගේ ආසාව තමයි evolution එක පදින එක. මම නම් කියන්නේ මේ ලංකාවේ තියෙන තත්ත්වෙත් එක්ක ඔය හැම කොල්ලටම මේ වගේ වාහනයක් අඩුවට අරගෙන පදින්න තත්ත්වයක් තියෙනවා නම් ඒක හොඳයි. ඉතින් මේ අර evolution වලයි අර CK1 CK2 වලයි සාමාන්‍ය වෙනසක් තියෙනවා. ගොඩක්ම දේ තමයි මචං මේ දැක්ක තමන් හිතා ගන්න පුළුවන් මේ ඉන්ටර්කූලර් එක. ඉස්සරහා දෙනවා ඉන්ටර්කූලර් එකක් මේ ෂෙල් එකක් යට මේ ෂෙල් එක ඇතුලෙන් පේනවා. ඒ ඉන්ටර්කූලර් එක CK1 CK2 වලට නෑ. ඒක ඉස්සරහින්ම හොයා ගන්න පුළුවන් දේ තමයි මේ අයිකොනික් මේ ඉන්ටර්කූලර් එක. ඔයා කොයි කාලෙද ඉවෝ එක්ක fall in love වුනේ? මම ඉවෝ ගැන දැනගත්තේ නම් ඉස්කෝලේ යන කාලේ ඉඳන්. grade 5 වගේ ඉඳන්ම තමයි ඉවෝ Subaru වලට පොඩ්ඩක් ඉන්ට්‍රස්ට් එකක් තිබ්බා. එනවාට ඉතින් ඒ දවස්වල හිතුවේ නෑ ඉවෝ එකක් ගනී කියලා. ඊට පස්සේ ඉතින් අර ඇත්තටම මුලින්ම පැත්තේ CK1 එක. ඊට පස්සේ තමයි මේකට ආසා වෙලා කොහොම හරි මේක ගත්තේ. right perfect. ඉතින් අද කාමීට් එක ගොඩාක් කාර් enthusiastලා ඉන්නවා මේ ඉන්නේ ඒ වගේ එක හම්බෙච්ච එකට තව ගොඩක් අය ඉන්නවා. ඉතින් ආවොත් අසුරේ වාහනේ ෆොටෝ එකක් කරන් දාන්න අසුර ටැග් කරන්න. අපි අසුරගේ details දාන්න description එකේ. ඉතින් thank you අසුර අපිට වගේ වාහනේ පෙන්නනවට. thank you so much man. see you there.